එතකොට මේ අයි අර මම කියන්නේ පහුගිය කාලේ මම පොඩි වැඩකට කියන්නේ මොකක්වත් වැඩකට නෙමෙයි නිකන් මගේ ආසාව සහ පොඩි පොඩි කාරණා ටිකට මම පොඩ්ඩක් හොයලා බැලුවා මේ ඒ කියන්නේ ස්නායු පද්ධති සම්බන්ධ කතන්දරේ මුල සිට. يعني කෙලින්ම ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් හරිද? කියන්නේ මට එතන ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් නැති තැනක් හොයාගන්න අමාරු තරම්. ස්නායු පද්ධතිය වල සිග්නල් ජෙනරේට් කරන්න සම්පූර්ණ ඉලෙක්ට්‍රිකල් පල්සස් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රිකල් පල්සස් වලින් තමයි සමස්ත කන්ට්‍රෝල් එක තියෙන්නේ. ඒතර තාම ලෝකේ අත තියන්න අමාරු ෆීල්ඩ් එකක් තමයි මෙඩිසින් වලට මේ නියුරොලොජි. කියන්නේ ලොකුවට ලංකාවේ නියුරෝ සර්ජන්ලා දෙන්නෙක් විතර ඉන්නේ මම හිතන්නේ. කෙනෙක් නැත්තම් දෙන්නෙක් වගේ තමයි ඉන්නේ. පොඩි පිරිසක් ඉන්නේ. නියුරෝ වැඩේට අත තියන්න බැරි ඒකේ තියෙන ඉතාම සියුම් ඉලෙක්ට්‍රිකල් පල්සස් අපිට මිකැනිකල් වැඩක් කරන්න පුළුවන්. ධනිස්සක් ගියොත් ධනිස්සක් දාන්න පුළුවන්. ධනිස්සවල් දානවනේ දන්නවනේ. ධනිස්සවල් දානවා අපෝ ආච්චිලාවිලා නිකන් දාගෙන යනවා ධනිස්සවල්. ඉස්පිරිතාල වලට. ඒ මගේ යාළුවෙම හොස්පිටල් වැඩ කරන කට්ටිය කියන්නේ මේ හම්බෙච්චලාට කියන මේ අර ආච්චිලා වන්දනාවේ යන්න කලින් එහෙම ඇවිල්ලා ධනිස්සක් දාගෙන යනවලු. ඒක ලොකු කතන්දරයක් නෙවෙයි. ධනිස්සක් දානවා කියන්නේ මිකැනිකල් වැඩක් නේ. ඉතින් ධනිස්ස කියන්නේ සරල ගූර්ණ ගන්න පුළුවන් විදිහට මෙහෙම අසව්වක්. ඉතින් අසව්වක් රිප්ලේස් කරන එක මහ ලොකු කාරණාවක් නෙමෙයි. එතකොට මේ එහෙම අර එකම ආච්චි ධනිස්සවල් දෙක තුනක් දාන්න නැහැ හරිද? ඒ කියන්නේ වෙන්නේ අර කාලයක් තිස්සේ මේ ඒක පාවිච්චි කරද්දී ධනිස් අර මෙහෙම ලොකින් මෙකැනිසම් එක වැඩ කරද්දී සාමාන්‍යයෙන් බයිසිකලයක වුණත් අර චේන් එකකට ග්‍රීස් මේ දාන්නේ නැතුව කාලයක් දිව්වොත් එහෙම චේන් එක හිර වෙනවනේ. ඒ වගේ අර ධනිස්ස කියන එක මෙහෙම වැඩ කරලා මේ ඒක ඇතුලේ තියෙන අර අපේ වාහනවල දාන ග්‍රීස් එක වගේ ලික්විඩ් එකක්. ඒ ලික්විඩ් එක කියන්නේ වයසට යනකොට ඒ ලික්විඩ් එක වේලෙනවා. ඒ ලික්විඩ් එක වේලුනහම අර බයිසිකල් හිර වෙනවා වගේ ධනිස්ස හිර වෙනවා. හිර වෙනවා කියන්නේ රිදෙනවා ඉතින්. වැඩ කරන්නේ හරියට. එතකොට සමහර ආච්චිලාට ග්‍රීස් දාන මේ ග්‍රීස් නෙමෙයි ලික්විඩ් එක දානවා. සමහරුන්ට ලික්විඩ් එක ඉන්ජෙක්ෂන් කරනවලු. ඒ කියන්නේ ග්‍රීස් වෙනුවට දාන එක ලික්විඩ් එක ඉන්ජෙක්ෂන් කරනවා. සමහරුන්ට ලික්විඩ් එක දාලා බැයි නම් අලුතෙන් සෙට් එකම ගෙනල්ලා ඒ චේන් ඔක්කොම මේ එක දානවා. අද ඔක්කොම එක දානවා. ඒකයි වෙන්නේ. හරි. ඒ කියන්නේ මට දැන් ඉංජිනේරින් කරලා ඉවර වෙලා මෙඩිසින් දේවල් කියවද්දි හිතෙන්නේ මර විදිහට. ඒ කියන්නේ මේක යන්ත්‍රයක් මේක වැඩ කරන්නේ අර වගේ මැෂින් එක වගේ. දැන් නියුරෝ සිස්ටම් කියුවම ඉලෙක්ට්‍රිකල් සිස්ටම්ස් මතක් වෙන්නේ. කියන්නේ මාරම අනුරූපයි. ඉතින් ඉලෙක්ට්‍රිකල් සිස්ටම් බලාගෙන නියුරෝ සිස්ටම් හදුවා නෙමෙයි. කලින්ම තිබ්බේ මිනිස්සුන්නේ. ඒතකොට මිනිස්සුන්ගේ සිස්ටම් වලට මාරම අනුරූපයි. දැන් මේ කියන්නේ ඒක ගොඩක් කරාට මේ ඒවා බලාගෙන තමයි මේ අනිත් සිස්ටම් ගොඩනගන්නේ. දැන් ඔය AI සම්පූර්ණයෙන් ගොඩනගලා තියෙන්නේ නියුරෝන් එකක තියෙන ක්‍රියාකාරීත්වය විදිහට තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වල පදනම තියෙන්නේ. يعني AI ඔය කැම්පස් වල උගන්වද්දි මුල්ම කාලේ උගන්වනවා ඒ අර නියුරෝ එකක තියෙන සිග්නල් සීක්වන්ස් කනෙක්ට් වෙන විදිහට තමයි AI ජෙනරේට් කරන්නේ. يعني ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එකේ සිග්නල් සිස්ටම් එක හදලා තියෙන්නේ. ඒ වගේ. එතකොට මේ ඒ වගේ තමයි ඉතින් හරිද? හරි. දැන් එතකොට මේක හරි. අපි ටග මේ ලියන්නේ මොකක්ද?